ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ ජපන් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයගොල්ලොන්ට කොහොමද හරියට වාහනයක් හොඳ වාහනයක් සේල් එකකින් බලලා සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා. අපි හැමෝම දන්නවා ඔක්ෂන් සීට් එක කියන්නේ මොකක්ද කියලා. ජපානයේ ඔක්ෂන් වලින් මිලදී ගත්ත වාහනවල අපි කවුරුත් දන්න ආකාරයට අපි ගිහිල්ලා ඔක්ෂන් සීට් එකක් අරන් චෙක් කරගන්නවා සේල් වල තියෙනවා. ඒත් සමහර සේල් වලින් ඔයගොල්ලෝ අහලා තියෙනවද? නෑ අපේ ගාව ඔක්ෂන් සීට් එකක් නෑ. ඒ වාහනේ අපි වෙනම අරන් තියෙන ඔක්ෂන් එකකින් නෙවෙයි. අන්න එහෙම වාහනත් පොඩි ප්‍රමාණයක් ලංකාවේ මාකට් එකේ තියෙනවා. එතකොට ඕගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන් ජපාන් වල ඒ සඳහා ඉන්ස්පෙක්ට් කරපු ජවික් හරි ජායි හරි සර්ටිෆිකේට් එක. ඒක නෑ කියන්න බෑ කිසිම සේල් එකකින්. මොකද ඒක ලංකාවේ වාහනේ රෙජිස්ටර් කරන්න RMV එකේ අත්‍යවශ්‍ය ඩොකියුමන්ට් එකක්. අන්න ඒ හරහා ඔයගොල්ලන්ට ඒක චෙක් කරගන්න පුළුවන් මේ තියෙන්නේ ඒ සර්ටිෆිකේට් එක ජවික් සර්ටිෆිකේට් එක. එතකොට මේකෙදී ඔයගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන් ජපානයේදී මේ වාහනේ ඔය සේල් එකේ කියන කතාව ඇත්තද? ඒ දුවපු කිලෝමීටර් මයිලේජ් එක ඇත්තද? ඒ ඔරිජිනල් තත්ත්වය මොකක්ද? ඒ සියලුම කාරණා චෙක් කරගන්න පුළුවන්. එහෙනම් ඔරිජිනල් වාහනයක් ගන්න සියලුම සර්ටිෆිකේට් එක්කම බලන්න ඔක්ෂන් සීට් එක වාහනයක් ගන්නවා නම් එන්න අපේ ගාවට ස්පින්ඩෝ මෝටර්ස් ඉරිබත්ගොඩ. ස්තුතියි.